හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න මං අද ගෙනාවේ ඉවත දාන රෙදි වලින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් බලමු අපි මොකද්ද මේ කරන්න කියලා මුලින්ම මම අඟල් 4 සයිස් එකට රෙදි කෑලි කොටු විදියට කපා ගන්නවා ඒ විදියට කපාගෙන එකින් එක මූට්ටු කර ගන්න ඕන මේ විදියට දෙකක් එකට තියලා මම මූට්ටු කර ගන්නවා මම මෙතන ඔයාලට කියලා දෙන්නේ කොට්ට උරයක් මහන විදිය. මේකේ මම සයිස් එක අරන් තියන්නේ අඟල් 24ත් අඟල් 18ත්. ඔයාලට පුළුවන් මේකට මැහුම් වාසි වලට ඉඩක් තියාගෙන ඒ ගාන ඒ කියන්නේ මහලා ඉවර වුණාම කොට්ට උරේ සයිස් එක තියෙන්න ඕනේ මේ විදියට. ඊට පස්සේ මම මේ විදියට කෑලි මූට්ටු කරගෙන ඒක පටි විදියට හදාගෙන ඒකත් එකට මූට්ටු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම මේක මහන විදිය මේ මැහුම් ආසි ඔයාලා අඟල් භාගෙට තියාගන්න මේ තියෙන්නේ ඒ විදියට මූට්ටු කරපු එක පළුවක් ඒ විදියට පළු දෙකක් අපිට ඕන දැන් බලමු මේ පළු දෙක කොහොමද එකට එකතු කරගන්නේ කියලා දැන් අර කන හොඳ පිට තියලා මේ විදියට අපිට පුළුවන් කොටස් 3ක් මහ ගන්න. ඒ කියන්නේ පැති 3ක් මහ ගන්න ඕනේ. එක පැත්තක් ඕපන් තියන්න ඕනේ. ඊට පස්සේ ඒකත් අපිට පුළුවන් මේ විදියට වාටිය වගේ නමලා මහ ගන්න. මේ තියෙන්නේ අපි මහලා ඉවර කරගත්ත කොට්ට උරේ බලන්න ඒක ලස්සනයි. ඔයාලටත් මේ විදියට ඉවත දාන රෙදි කෑලි වලින් කොට්ට උර මහන්න පුළුවන්. මහලා සුවන් රැකියාවක් විදියට කරගෙන යන්න. මම මේ කොට්ට උරයක් රුපියල් 75 ගානේ තමයි විකුණන්නේ. එහෙනම් අදට ගිහින් එන්න සුබ දවසක් සියලුම දෙනාට.